දවස්වල කමෙන්ට් වලට රිප්ලයි වීඩියෝ දෙන ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලානේ තියෙන්නේ. අනේ හින්දා මටත් හිතුණා මගේ වීඩියෝ එකට දාලා තියෙන කමෙන්ට් එකකට රිප්ලයි වීඩියෝ එකක් කරන්න. නෑ එහෙම රැල්ලක් හින්දා නෙමෙයි. දැන් මම නිදා ගන්නත් ඇඳට ඇවිල්ලා ඉද්දී මම දැක්කා එක කමෙන්ට් එකක්. ඒ කියන්නේ මට නොටිෆිකේෂන් වගේක් ඇවිත් තිබින්න මං හිතුවා අද රෑ නිදා ගන්න කලින් මේ ටිකට මధుරෝත් කනවා. මේ ටිකට රිප්ලයි දාලම තමයි නිදාගන්නේ කියලා. ඒ බලද්දි තමයි මම මේක දැක්කේ. මම මේ ළඟදී වීඩියෝ එකක් දැම්මා මම මහත් තුන ජර්නි එක. ඉතින් ඔයාලා ගොඩක් අය මම ෆොටෝ එකක් දැම්මට පස්සේ මට රික්වෙස්ට් කරලා තිබ්බා ඒක ගේන්න කියලා සහ තුන වීඩියෝ එක. ඉතින් ඒකෙදි මම ෂෙයා කරගත්තේ මගේ පෞද්ගලික අත්දැකීම. ඒකෙදි මම කියන්නේ මම හිටපු ගාන කොච්චරයිද මේ මහත් තුනේ සහ මේ මම මේකට කරපු දේවල් ටික. ඒකේ වැඩි දෙයක් මම කියලා නෑ. මම කියන්නේ මම සාමාන්‍යයෙන් මට තිබ්බ මොන වගේ ශරීරයක්ද, තිබ්බ බර ප්‍රමාණය කොහොමද? ඒක මට මෙහෙම දඩ ගාලා කියලා කියාගෙන යන්න බෑනේ. වීඩියෝ එකක් ගලාගෙන විදිහක් තියෙනවා. ඉතින් මට හිතුණා ඒක කට්ටිය අහලා තිබ්බ හින්දා ඉන් ඩීටේල්ස් කිව්වොත් හොඳයි කියලා. මම ඒ ගානේ වීඩියෝ එක ෂෝට් කරේ අර මොකද අර ඕට්ස් මීල් එක හදන එක දාන්නෙත් නැතුව මොකද තවත් වීඩියෝ එක දික් වෙන හින්දා. එහෙම තියෙද්දි දැනුත් ගොඩක් අය මගෙන් ඉල්ලා තිබ්බ ඕට්ස් මීල් එක දාන්න කියලා. මම ඒක නොදා දැම්මෙත් වීඩියෝ එක තවත් දික් වෙන හින්දා. මොකද මට ඒක ඩීටේල්ස් එක්කම මම පාවිච්චි කරපුවා මට ඒ දවස්වල තිබ්බ මොනවද ගැටලු ඒ ටික ඔක්කොම මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නා. මොකද මං වගේම එහෙම ඉන්න අයට ඒ වීඩියෝ එක වැදගත් වෙන හින්දා. ඉතින් එහෙම නොවැදගත් අයට පුළුවන් එක බලන්න නැතුව යන්න. ඉතින් මේ ඒකේ දාලා තිබුණ කමෙන්ට් එකක් මම ඒ කමෙන්ට් එක මෙතනින් දාන්නම්. මේ හොඳ කමෙන්ට්, බෑඩ් කමෙන්ට්ස් දෙකම තියෙනවානේ. එතකොට සමහරු කියලා තිබ්බ දිග වැඩි කියලා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම දාලා තිබුණා. හැබැයි ඒක මම පිළිගන්නවා. ඒ වීඩියෝ එක ගොඩක් දිගයි විනාඩි 20ක් විතර. හැබැයි ඒ විස්තර ටික කියන්නේ විනාඩි 20ක් මදි තරම්. ඒ වගේද බලන්නකො මේ කමෙන්ට් එක. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක ඒ විදිහට ගෙනාවොත් හොඳයි කියලා. මගේ සමහර වීඩියෝ තියෙනවා විනාඩියක්වත් නැහැ. සමහර ඒවා විනාඩියයි 2යි. ඉතින් මට මේ වීඩියෝ එක හිතුණා මට ටිකක් මේක ඩීටේල්ස් දීලා එහෙම කරොත් හොඳයි කියලා. ඉතින් දැන් මම ඔයාලගෙන් අහන්න ආවේ අද. එතකොට දැන් මම හෙයා ඔයිල් එක ගේන වීඩියෝ එක කොහොමද ඔයාලට ගේන්න ඕන? මුකුත් විස්තර නැතුව නිකම්ම හදන එක විතරක් දාලා චූටි විනාඩියක දෙකක වීඩියෝ එකක් ගෙනාවොත් ඇද්ද? නැත්තම් අරම පැහැදිලි කරලා හෙයා ඔයිල් එක හදන විදිහ, ඒකට ගන්න ඕන දේවල්, ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ මේ ටික ඔක්කොම තියෙන වීඩියෝ එකක්ද ඕන කියලා. දැනුන එක දාලා තිබෙත් පිරිමි කෙනෙක්. මේ ඉතින් ඒක මම දැම්මේ ගොඩාක් ගෑන් ළමයින්ට. එහෙම බලලා තමන්ට ඉතින් අනවශ්‍ය දෙයක් නම් ස්කිප් කරා නම් හරි ඉතින් නේද? ඔයාලා මොකද කියන්නේ? දැන් මං හෙයා ඔයිල් එකේ වීඩියෝ එක කොහොමද ගේන්න ඕන? මම මේ දවස්වල ඒකට ඉන්ග්‍රීඩියන්ට්ස් හොයන ගමන් ඉන්නේ. තාම මේ ඇවිල්ලා නැහැ. මට ඕන වර්ග කීපයක් තියෙනවා. මම බැලුවා ඊයේත් ගිහිල්ලා ඇවිල්ලා නැහැ. මං කොහොම හරි ගේන්න හිතන් ඉන්නේ මේ දෙසැම්බර් මාසයේ ඇතුළත හරි. මට ඔයාලා කියන්න මම ඒක කොහොමද ගේන්න ඕනි කියලා.